වැඳුම් ලබා සක්වල පතලයි. Hey guys, අද අපි යන්නේ සිරිපාදේ. මේ ඉන්නේ අද යන කට්ටිය. තව එක ඩයල් එකක් ඉන්නවා දාගන්න. පොරාවිට පොල්ලක් තිබ්බා. දැන් ඉන්නවා කවද්දා ටවුන් එකේ කෑල්ල වලන්න යන්න. පොරව බලෙන් හරි දාන් යන්න තමයි අපි ප්ලෑන් කරලා තින්නේ. අපි බලමු. ඔය ඉන්නේ අපේ ප්‍රේමරුන් රාජා ගෑරිට බය එක. ගෑන්ඩ බයේ පොල්ල තිබ්බ එක දැන් අපි බලෙන් හදාගත්තා වෑන් එකට. යෝ හායි. දැන් ඔයාලට සතුටුයිද? මේ ඉන්නේ මාව වලෙන්ම වෑන් එකට දාගෙන එකයි යන පාප මිතුරෝ. උන් තමයි රියල් පාප මිතුරෝ. පුරා සෑහෙන කාලෙකින් හයිදිනාම ඉන්නවා 1 2 3යි 4යි 5යි පොයින්ට් එක උගියා වතුර ගියේ. ඕ මම අනික මූ ඉන්න උගේ මියුන් සහෝදරයා. මේ ඉන්නේ අපේ ඩ්‍රයිවර් රයියා. එතකොට එහා පැත්තේ ඉන්න අපේ සංචනගේ තාත්තා. ඔක්කොලගේ වගකීම් බාර අරන් අපි එක්ක යන්නේ මාමා තමයි. ඉස්කෝලෙන් පස්සේ සෙට් එකම සෙට්ලා යන පල්ලි ගාලගලු. අපේ මාමා සෑහෙන දවසක් කට්ට ගෑ අපි ඔක්කොම මාව බලෙන් අරන් ගියේ මේ මූන් තමයි එක තමයි ඔය ගෑන්ට බය ඉන්නේ. බලෙන් ගන්නේ. මේ මූන් මාව බලෙන් අරන් ගියා එක වෙනම කතාවක්. ගෑන්ට බය නෙමෙයි මං ආවේ නැත්තේ මේ ගෙදර ප්‍රශ්න නෑ ප්‍රශ්න නෑ මුරු ගියා ප්‍රශ්න ගන්න මුට ප්‍රශ්න නෑ මුට ගෑණිය පාගල බැලලා ප්‍රශ්න නෑ මුට තියෙන එකම ප්‍රශ්න තමයි මුගේ ගෑණිය. ඔන්න අපි දැන් තමයි නාවලපිටිය ටවුන් එක පහු කරගෙන යන්නේ. දැන් නම් හරියට වෙන්නේ නාවලපිටිය ටවුන් එකේ. අපි දැන් තේබොඩ නතර කරා. මේ ඉන්නේ සෙට් එක. මු කවුද? මුගේ නම මොකද්ද? මදීර. අනේ මු මදීර. මු සංජන. ඉහදු ඊට පස්සේ මු අමන්ත මලිකා ශාරුක් ખાන්. මෙතන ඉන්න බබාහින් ඉන්නවා. එතකොට බට්ටි මිනිහා මෙතන ඉන්නවා. ඊට පස්සේ ඉන්නවා එතකොට ආශාරේ එයා ඉන්නවා එතකොට මේ දාවල යන සෙට් එක. මේ නඩේගුරා මේ වරේ නඩේගුරා මොනවද කියන්නේ? මොකුත් කියන්න නෑ. මම කොල්ල වෙන මොනවත් නෑ. මොකද මේ ඇඳුම? Small turn to a friendship turn to a bond, and that bond will never be broken, the love will never get lost. And when brotherhood come first, then the line will never be crossed. Established it on our own when that line had to be drawn, and that line is what we reach. So remember me when I'm gone. How can we not talk about family when family's all that we got? Everything I went through, you were standing there by my side. ඒ කලින් තමයි අපි Nescafe එකක් ගහලා ආයේ ගමන පටන් ගන්නවා. කොල්ලෝ ටික පොර කනවා සීට් ගන්න මේ නඩේ ගුරා මතක් කරන්න නේ ගුරා මේ කොම්ලෝ අපි තමයි කෑවේ අලට දානවා අපි 9ට තමයි සිරිපාදේ නගින්න පටන් ගන්නෙ. දැන් කොල්ලෝ ටික ඇඳුම් මාරු කරනවා විත තියෙනවා. කොල්ලෝ විත කාලා ඔක්කොම කරලා දැන් ඔක්කොම කරගන්නවා. වෙලාව 7යි අපි 9ට තමයි පටන් ගන්න. මොකද අපිට ඉරසේවය බලන්න ඕනේ. අපි ඉරසේවය බලන්න තමයි නගින්නේ. ඒ හින්දා අපි ගාන්න 9ට තමයි. මේ පාර කිරිකෝඩු කවුරුත් නෑ ඉන්න. ඇයි නිල්කුරු පිට? නඩු කිරිකෝඩු. ඇයිව නිල්කුරු පිට? ඊඹලා. ඊඹවා කෝඩු තමයි. දැන් කොල්ලෝ ටික දෙන්න යනවා පොඩ්ඩක් මම ගන්න. මම දන්නයි දැන් කිව්වේ. ජර්සියයි සුඩ එකයි. තව එකක් දැන් තුනක් දාගෙන දවස් සීතලයි කියන. අද සීතලයි පොඩ්ඩක් දෙනවා රෙන් අපි යනවා දැන් කැප් එකක් බලලා පුඩා ගන්න. ඒන් දුර ඉඳන් එනවා. වෙනව දාලා කියලා. ඒකිනෝ ඩයල් එක. බෑග් එක තරම පඩු වැඩ කරන්නේ හම්බුණා. දොඩල් හම්බුණා මේ අපේ මේ අයියා තමයි දුන්නේ. ඉක්තඹුව යක්කල ඔයාලු යක්කල වැඩේ. આવොත් තෝරනත් එක්කම ඉස්සරහදී. මෙතෙන්ට આવොත් අනිවාර්යෙන් මෙතනින් අරයි යන්න. මරු ඈ. එහෙමයි. අපිට දොඩල් හම්බුණා දැන් අපි එකෙන් දොඩල් කැල්ලක් කන්න යන්නේ. මොකද තත්ත්වේ? පුතේ. ඇත්තටම මරු ඈ. ඇත්තටම මරු. ගන්න ඉතින් ගානක් වෙයි කරගන්න පුළුවන්. එනවා. එයා වැඩි මුළු
දෝනිට ටෙඩි වරන් දෙනවා අපේ සුදු තාත්ති ෂේප් කරගන්න. අපිට ආයෙ කඩේකින් දොඩොල් හම්බුණා. ඇල්පිටිය. මෙන්න මේ කඩෙන් ආයෙ වෙනවා. මේ ඉන්නේ කඩේ ඕන. අපිට ආයෙ දොඩොල් අපි එද්දී අනිවාර්යයෙන් කඩවල් දෙයක් දැක්සත් උනා. කඩවල් දෙකෙන්ම දැන් පොරොන්දුලා ගන්නවා කියලා කඩවල් දෙකෙන්ම ගන්නවා. දැන් අපි දැන් කරුණා කරන්න යන්නේ. මේවන් ඉන්නේ පටන් ගත්තා අපි කරුණා කරන්න. අපි සෙට් එකකින් ඉන්නවා. ඉරෙන් පවා වැඳුම් ලබා සක්වල පතලයි හිතෙන් පවා වඳින් වඳින් හිත්වල සුවයයි පිනෙන් මවා පෙනෙන්නේ බුදුහිමි පාමුලයි දිනෙන් හෙටත් රැකගනුමැයි සමනොල මහසෑයයි ඉරෙන් පවා වැඳුම් ලබා සක්වල පතලයි හිතෙන් පවා වඳින් වඳින් හිත්වල සුවයයි පෙරයාම බුද්ධං සරණේ ගාඤ්ඤයි මන්දිම ධම්මං සරණේ ශ්‍රීපාදයට යනකොට ලොකෝ පුණ්‍ය කර්ම සිද්ධ වෙනවා. දන්සල් ඒ වගේම හෙඩ් මසාජ් ඒ වගේ දේවල්, ලාओජේ කොටගල ඒ වගේම ගිනිරාජ ඒ වගේ දේවල් වලින් කරනවා. මේත් ඒ වගේ දෙයක් තමයි සිද්ධාලේප වලින් කරන හෙඩ් මසාජ් එකක්. ඒක ඉතින් ගොඩක් වටිනවා මිනිස්සුන්ට. මොකද උඩට යද්දි සීතල නිසා, ඔළුව කැක්කුම් මේ වගේ දේවල් වල නිසා. ඒක ඉතින් ගොඩක් පින් සිද්ධ වෙන දෙයක්. කරන අයටත් ගොඩක් ලොකු පිනක්. අපි අද නැග්ගේ රත්නපුර පාරෙන් මේ අපි පල්ලෙහාද නම් හිතුවේ සීතල නෑ හරයි මේකilla ඊටසේ බලන්න අපේ කොල්ලෝ මෙතන ඉන්න කොල්ලෝ හතර දෙනාගෙන් පස් දෙනාගෙන් 4 දෙනෙක් උඹලා බලලත් නැහැ 4 දෙනෙක් ඊටසේ බලලා නෑ යන සෙට් එකේ ගොඩක් කියුම් බලලා නෑ ඒක ටාගට් කරලා තමයි යන්නේ අපි දැන් තමයි වන්දනා කරලා දැන් කොල්ලෝ ටික ඩියලෙක්ට් එකක් දානවා. එසේ බලන්න මගේ දත්තරෙන් ආවද අමාරුවෙන් ඉන්නේ මට. එතන දැන් තාත්තේ බයනකයි ගොඩක් අපහසුතාවයි. හරි අමාරුයි. අයියේ කියන්න බෑ හරියන්කෝ විනාඩියකට හැරෙනවකෝ මේ බලපන් ඒ නිදින් කතා හැබැයි සෙට්ට ඇන්ටි කෙනෙක් ඒකයි ප්‍රශ්නේ ඇන්ටි කෙනෙක් සෙට්ට අපි ඇන්ටි කෙනෙක් සෙට්ට අවුරුදු 35 අතලක් වෙලාදී ඇන්ටි කෙනෙක් මචං සෙට්ට අපි මේ vlog එක ගහන්නේ තරහ යනවා දැක්කද ඇත්ත කියද්දි තරහ යනවා නෑ මුල් ගෑදි තරහ ඇත්ත කියද්දි තරහ යනවා I saw a piece of heaven waiting in patience for me, Lord. And I was running far away, would I run off the wall someday? Nobody knows, nobody knows. And I was dancing in the rain, I felt alive and I can't complain. But no, take me home where I belong. I can't take. I saw a piece of heaven waiting in patience for me, Lord. And I was running far away, would I run off the wall someday? Nobody knows, nobody. හරි ලෝ මගේ රත්තරන් යාළුවනේ අපි අද යන්නේ සිරිපාලේ සිරිපාලයන්ට යන්න ඒ පැත්තෙන් කතා කරමුකෝ අවන්ද
මේ උඹ හිතුවද මේ උඹලා ගෙදර කියලා කොහොම හරප කියන්නේ? අසෙන් යමන් හුතු ඉතසේ බලන්න ඇතුළු. හරිම රහත් ඒක. හැබැයි මම දන්නේ මේක හදන්නේ කොහොමද කියලා. කොටගල කියලා තමයි නම ගහලා තියෙන්නේ. මට මේක 10න් 8ක් දෙන්න පුළුවන්. නියමයි. හොඳයි ඒක. මාර රහයි. ඒ ඉවරයි. ඒ ඉවරයි. දැන් මම විසි කරන්නේ. ඊට වඩා තව ටිකක් වැඩි කරලා දෙන්න තිබ්බ. මේකේ භාගය. අපි බොමු. අපි බොමු. අපි බීලා බලමු. සුපිරි. පෝස් කරන්නේ. ටූට් පිස්සු කුක්කු ගාමිනී. හරිද? උඹ මේක අස්සෙන්නේ ගහලා තියෙන්නේ. බ්‍රෑන්ඩ් එක දෙන්නවා. බ්‍රෑන්ඩ් එක. කොටගල.